මීන ලග්නය මීන ලග්නෙන් උපන් ඔබට දාලව ගත්තේද 2025 වර්ෂයේ ජූනි මාස 15 වෙනිදා දින සිද්ධ වන රවිගේ මාරුව. ඒ සූර්යාගේ මාරුව මීන ලග්නේ ඔබට දාලා ඇති කරන්නා සුභාසුභ තත්ත්වයන් මොනවාද? අපි දැන් මේ ගැන කතා කරන්නට සූදානම් වන්නේ. මීන ලග්නේ ඔබට දාලව රවි මෙතෙක්කල් ගමන් කළ ඔබගේ කේන්දරේ 3 යන්නේ. මේ 3 යන්නේ සිට රවි 4 වෙනිට මාරු වීමකුයි මෙසේ සිද්ධ වන්නේ. රවි 4 වෙනිනේ තැන්පත් වී සිටින අවස්ථාවේ මීන ලග්නේ ඔබගේ ලග්නාධිපති බ්‍රහස්පති බුධ සමග සංයෝග වෙමින් 4 වෙනිනේ තැන්පත්. මේ බුධ සහ බ්‍රහස්පතිය යම් ආලෝකයක් රවි විසින් ලබා දෙන බව අපි මුලින්ම මතක් කළ යුතුයි. මෙහිදී අඟහරු සහ කේතු 7 වෙනි සමන 6 වෙනි තැන්පත් සිටිනවා. ඔබගේ කේන්දරයේ 9 වෙනි අධිපති ලෙස අඟහරු සහ කේතු 6 වෙනි තැන්පත් වීම කියන කාරණාවත් යම් සලකා බැලිය යුතු තත්ත්වයක් තිබෙනවා. සිකුරුත් 2 වෙනි තැන්පත් සිටිනවා. මීන ලග්න ඔබට දැන්නේ සෙනසුරු ලග්නගත වෙමින් ඇති කර ඇති ඒ රාශිය කියන ඒ කාරණාවට අදාළව ගත්තත් විශේෂයෙන් ඔබගේ දැනුම, බුද්ධිය සහ ප්‍රඥාව ඊටමත් ඉහළින් ක්‍රියාත්මක වන කාලයක්, ක්‍රියාත්මක කරගත යුතු කාලයක්. ඉතින් ප්‍රඥා කියවල සමහර අය ඒ ප්‍රඥාව කියන වචනේ යම් වැරදි අර්ථ නිරූපණයක් ලබා දෙමින් තමන් විසින්ම යම් මාන්නක්කාර හිතිලි ගොඩනගා ගන්නත් ඉඩ තිබෙනවා. ඒව හරහා නම් මතුවෙන ප්‍රඥාවක් නැත. ඒව හරහා බොහෝ දුරට ඔබට යම් මානසික ආතතියින් හටගත හැකි. අන්න එවැනි තත්ත්වයන්ගෙන් මේ මාස දෙකක කාලේ තරමක් ප්‍රවේශම්කාරී වෙනවා නම් හොඳයි. රැකී රක්ෂා ආදී වෙනසක් මාරුවක් හෝ රැකියාව සම්බන්ධයෙන් තරමක ඔබ රැකියාව සම්බන්ධයෙන් වෙනසක් කිරීමට උත්සාහ කිරීම කෙරෙහි දෙක සලකුණක් මේ රවි මාරුව සමග පෙනෙන්නට තිබෙනවා. ඇතරම රැකියාව සම්බන්ධයෙන් ඔබ බරතරමක් අඩු කරන කාලයක්. මෙතෙක්කල් යම් කැපවීමකින් ඌමනාවකින් කරපු සමහර කටයුතු සම්බන්ධයෙන් ඔබ තරමක් ඒවයින් ඈත් වෙමින් තරමක් පස්සට වී ඔබ විසින් සමහර විට ක්‍රියාත්මක කරු සමහර වැඩසටහන් ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් ඔබ පිටිපස්සට වී බලා සිටින්න උත්සාහ කරાવી. ඉතින් අර දඩයම ගන්නේ කවුරුත් ඒ කරේ තියාගෙන යන්නේ වෙන කවුරුත්. ඉතින් දඩයම ගත් ඔබ පැත්තකට සිටිනවා නැත්නම් හීයෙන් විද්ද ඔබ පැත්තකට සිටිනවා. ඉතින් වෙන කෙනෙක් දඩයම කරේ තියාගෙන ආවි. ඉතින් ඔබට ඒ දෙස බලා ඉන්න වෙන කරන්නට දෙයක්වත් නැහැ. මොකද දඩේම කරේ තියන් යන අය යම් පිළිගැනීමක් ඇති අය සහ ආයතන ප්‍රධානීන්ගේ යම් පැසසුමකට ගෞරවයකට පාත්‍ර වූ අය. ඒ නිසා ඔබට පැනගෙන දිහියෙන් විද්දේ මමයි කිව්වට එය පිළිගැනීමද යන සැකසහිතයි. ඒ ආකාරයෙන්ම රැකී රක්ෂා ශාස්ත්‍ර ආදීදී ඔබ විසින් සංවිධානය කළ අවසාන මොහොත දක්වාම ඔබගේ අධීක්ෂණය යටතේ තිබුණු සමහර කටයුතු සමහර මේ රවි මාරෝ සමගයේ සමහර කටයුතු ඔබගේ ගිලිහි එහි යම් මීළඟ පියවර වෙනත් කෙනෙකු අතට යන්නට ඉඩ තිබෙනවා. ඉතින් ඒ වෙනත් කෙනා ඔහුගේ ලකුණු දමා ගැනීමට ඔහුගේ තත්ත්වය වර්ධනය කර ගැනීමකට ඔහුට නමක් රඳවා ගැනීමට ඒ වෙනත් කෙනා බොහෝ දුරට යම් සමාජගත කරන්නට සහ ඒ ආයතන ප්‍රධානී සමග සාකච්ඡාවේ නිරත වෙයි ඉදිරියට රැගෙන ඉඩ තිබෙනවා. ඉතින් ඔබ තරමක් පැත්තකට වෙවි. ඇත්තටම ඒ වයින් කලකිරීම නම් ඇති කර නොගන්න. මන්ද ඒ අතරම ණය ගෙවීමක් වෙන තත්ත්වයක්. සමහර විට ඒ කෙනාට ඔබ දැඩි සාංශාරික ණයක් ඇති. ඉතින් ඒ ණය එසේ ගෙවා දැමුවා විය හැකි ඒවට කම්පා නොවන්න. කිසිම වෙලාවක මේ කාලයක් වවනේදී ලොකු වේගයකින් ලොකු ඊටමත් ඉහළ වේගයකින් දේවල් බලාපොරොත්තු නොවන්න. මන්ද මීන ලග්නේ ඔබට මේ කාලේ වර්ධින්නේම ඒ වේගය අනවශ්‍ය වේගය ඉක්මනින් Tamanගේ ඉලක්ක අරමුණු සාක්ෂාත් කර ගැනීමට දරන්නා වූ උත්සාහය. සමහර විට ඔබගේ අභ්‍යන්තරික ප්‍රශ්න ඒ සඳහා තිබෙනවා විය හැකි වෙන ණය වීමක් ණය සිරවීමක් ගයක් සින්නවන්නට යෑමක් වෙන්නේ. එවැනි වූ යම් දුෂ්කරකාරී අත්දැකීමකින් දුෂ්කරකාරී තත්වයකින් මිදෙන්නට අවශ්‍ය ඒ කලබලකාරී තීරණ ගන්නවද විය හැකියි. එහෙත් සෑම දෙයක්ම තරමක කල්ගෙන ඉවසීමෙන් කටයුතු කරන්න උත්සාහ කරන්න. කොහොම නමුත් ඔබගේ නම ප්‍රසිද්ධ වෙන කාලයක් බැවින් බොහෝ දුරට පිරිස අතර ඔබ සම්බන්ධ සමාජ අවධානයක් යොමු වෙවි. ඔබට වැරදුණු දේ निराකරණය කර ගැනීමට බොහෝ අයගෙන් උපදෙස් ආදී ලැබෙන්නත් කාරණේ දේවි. මෙහිදී බුධ සහ බ්‍රහස්පති යනු ඇතරම බුධගේ සහ බ්‍රහස්පතිය බුධ යනු ඔබගේ කේන්දරයට දාල බාධක මාර්ග ග්‍රහය. ඉතින් බ්‍රහස්පති සහ එදිනා සංයෝග වීම කියන කාරණාව ලග්නාධිපති මීට සංයෝග වීම කියන කාරණාව සහ 6 වෙනි අධිපති රවි මේ ආකාරයෙන් 4 වෙනිට ගමන් කිරීම කියන කාරණාව හෘද සම්බන්ධ පපුව සම්බන්ධ අසනීප ආදී දේවල් සහ හදිසිය ලෙඩවීම ආදී රදාල යම් යෝග කීපයක් සක්‍රිය කරන සත්‍යයක් බවත් මතක් කළ යුතුයි. හොඳින් ව්‍යායාම කරන්න, වැඩ කරන්න, උඩ පනින්න, දුවන්න, බයිසිකල් පදින්න අන්න ඒවයි නිරන්තරයෙන් යෙදෙන්න. ඔබගේ මානසික ආතතිකාර තත්ත්වයන් සෑම විටකදීම ශරීරයෙන් පිට කිරීමට උත්සාහ කරන්න. එවිට බොහෝ දේවල් සම්බන්ධයෙන් ඔබට යම් වැළකී ඒවා බේරා ගැනීම. ඒ වෙන්නට තියෙන යම් අයහපත් අගුණ තත්ත්වයන් ආදීන් බේරා ගැනීමක් ඒයින් තරමක මගහැරීමක් පැන යාමක් වැනි දෙයක් සිද්ධ කරගත හැකියි. ඒ ගැනත් මතක් කළ යුතුයි. කොහොම නමුත් මේ අතරම අර ඥානයෝගයක් කියන කාරණාව මීන ලග්නේ ඔබටත් වළංගු වේ. බැවින් දැනුම වර්ධනය කර ගැනීමට තව තවත් අලුත් දේවල් ඉගෙන ගැනීමට උගැනීමට මේ කාලය ඔක්කොම යොදවා ගන්නවා නම් ඉතාමත්ම හොඳයි. බුධ 4 වෙනිනේ බලවත් වෙමින් භද්‍ර යෝගයත් උදා කර තිබෙනවා. ඉතින් එයත් යහපත් තත්ත්වයක්. මේදී මේ අඟහරු සහ කේතු 6 වෙනි කියන කාරණාව සම්බන්ධයෙන් ඒ කාරණාව තව මීටම ඇදා ගන්නවා නම් ગેස්ට්‍රයිටිස් වෙන තත්ත්වෙන් නැතිවීමට ඒ හේතුවක් වේවි.
ඔබට ගෑස්ට්‍රයිටිස් වැනි රෝග තත්ත්වයන් තිබෙනවා නම් මා පෙරත් පැවසුවේ එයයි කල්පනා නොකරන්න. හිතා සිටීම විතරක් හොඳ නැත. ඉතින් ඒ රෝග තත්ත්වයන් ඒවා ගෙනේන යක්ෂයා විසින්ම රැගෙන යාවි. එතකන් ඔබ තරමක ඔබගේ අවදිගත සිහියෙන් සතිමත් බවින් කටයුතු කරන්න උත්සාහ කරන්නේ. ගෑස් අධික ආහාර, ගෑස් ඇතිවන ආහාර වර්ග නැත්නම් ගෑස්ට්‍රයිටිස් ඇතිවන ආම්ලික ආහාර වර්ග ආදී තරමක් ඈත් කරමින් කටයුතු කරන්න උත්සාහ කරනවා නම් හොඳයි. මේ කාල වකවානුව ඔබගේ ඒ කලබල නිසා ඉක්මන් ගමන ආදී පාලනය කර ගන්නවා නම් පසුපස හිමින් සීරුවේ රත්තරන් මැණික් කරත්තයක් කරි දෙයක් පැමිණ ඉඩ තිබෙනවා. ඉතින් එය බා ගන්නට නම් ඒ කරත්තේ සාර්ථකව රඳවා ගන්නට නම් ඉතින් ඔබගේ ගමන තරමක් හිමින් සීරුවේ යා යුතුයි. දැනුම වර්ධනය කරන්න උත්සාහ කරන්න. බොරුකාරීන්ට වංචනිකයන්ට හසුවන්නට වැඩි ඉඩක් පෙන්නුම් කරනවා. ඒවා නිසා සමහර විට ණයකට හිරවීමක් වැනි දේකුත් සිද්ධ වෙවි. එක්ක ඔබ අපවේ කෙනෙකුට ණයක් ලබා දීමක්. නැත්නම් ඔබ කෙනෙකුගේ අපයකට අත්සන් කිරීමක්. එවැනි දෙයක් සිද්ධ වන්නට ඉඩ තිබෙනවා. ඒවායේ ආදීනම ලෙස සමහර විට ඔබටම ඒ කරගසන්නත් සිද්ධ වෙවි. අන්න එවැනි තත්ත්වයන් ගැන සැලකිලිමත් වන්න. මන්ද විටක ඔබ තරමක් අඥානව දුරදිග නොබලා කටයුතු කිරීමකුත් මේ රවි හරහා පෙන්වන්නට තිබෙනවා. මන්ද ඔබගේ ආලෝකයේ තරමක් ඇහිරෙන කාලයක් බැවින් සමහර අවධානය යොමු කළ යුතු පැතිකඩයන් ඔබගෙන් ගිලිහී යන්නට ඉඩ තිබෙනවා. එවැනි තත්ත්වයන් නිසා සිද්ධවන්නේ ඔබට යම් ඒ අනතුරු ආබාධ හෝ විශේෂයෙන් ඔබගේ ආර්ථික පැත්තට දාලා යම් බාධාකාරී ස්වරූපයක්. ඒ ගැන තරමක් මතක තබා ගන්න. යාන වාහන මිලදී ගැනීම, ලබා ගැනීම, ඒවා අලුත් කර ගැනීම, අලුත් වැඩියා කිරීම ආදී ඒවට අදාළ කාරණා සම්බන්ධ සුබ ලකුණක් මේ හරහා පෙනෙන්න තිබෙනවා. දැඩි උමනාවක් සහ ඒ උමනාව සාක්ෂාත් වීමට සාර්ථක වීමට අදාළ සුබ ලකුණකුත් පෙනෙන්නට තිබෙනවා. විශේෂයෙන් මෙහිදී ඔබගේ කේන්ද්‍රයට දාලව යම් සුබ ගමනක් යන්නට නම් ඔබ ඒ දැනුම වර්ධනය කර ගැනීම සහ අන් අය විශ්වාස කිරීම කියන කාරණාවේදී සීමා සහිතව ඒ විශ්වාසය රඳවා ගැනීම ආදී ඒ තත්ත්වයන්ට යටත්ව කටයුතු කරන්න. ඉලක්ක අරමුණු ආදී තරමක සීමාවක් රඳවා ගන්න. අසීමාන්තික ඉලක්ක ඔබ රැගෙන යන්නේ යහපත් පැත්තට නොවේ අයහපත් පැත්තට. විදේශගතව සිටින මීන ලග්න කරන අදාළව ගතියටත් මේ රවිගේ මාරුව ඔබටත් හොඳයි. විදේශගත ඔබගේ සැලසුම් ආදී තත්ත්වයන් ඉතාමත් ඉහළින් සාර්ථක කරගත හැකි බවට සලකුණු මෙහි පවතිනවා. වියදම් පැත්ත තරමක් වැඩි වේවි. එහෙත් ඔබට හොඳයි රැකී ආරක්ෂා ආදී සහ අධ්‍යාපන දැනුම ලබා ගැනීම ආදී සෑම ශේෂ්ත්‍රයකම අදාළ ආරම්භයක් ගන්නට. යහපත් ආරම්භයක් ගන්නට මේ රවි මාරුව හේතුවෙන් සුබ ලකුණු යෙදෙවි. ජූලි මාස 16 දක්වා ඒ කාලයක් වන රවි මේ ආකාරයෙන් මිතුරු රාශිය තැන්පත් බැවින් අධ්‍යාපන අධ්‍යයන හොය වෙනත් පැතිකඩයන් සාර්ථක කර ගැනීම, ඔබ නමක් ප්‍රසිද්ධියක් ලබා ගැනීම ආදී ඒ කටයුතු සම්බන්ධයෙන් උනන්දුවක් උත්සාහයක් දක්වනවා නම් එවැනි දෙයකට ප්‍රසිද්ධියක් ලබා ගැනීමක් ආදී දෙයකට අදාළ යම් ආයෝජනයක් හෝ යම් දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔබගේ ජනන පත්‍රය ආදී පරීක්ෂා කර බලා මේ කාලේ එවැනි තීරණයක් ගන්නට ගැටලුවක් නැති බව මතක් කළ යුතුයි. එවැනි වූ සුභාසුභ තත්ත්වයන් බොහෝමයක් මීන ලග්නයට අදාළව කියවෙනවා. ඉතින් එහි හරි පැත්ත, හොඳ පැත්ත ලබාගෙන අයහපත් පැත්ත ඉවත් කරමින් හරි දේ කරන්න උත්සාහ කරන්න. එවිට වර්ධින්නේ නැත. අධ්‍යාපන ඉගෙන ගන්නා දේවල්, අධ්‍යාපන ලබා ගැනීම ආදී දේවල් වලටයි වැඩි බරක් පවතින්නේ. මීන ලග්න අදාළ තත්ත්වය මෙයයි.